ආයුබෝවන් වලක මෙම ස්ථානයේ වැඩම වදාළ ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම කතෝලික ආගම නියෝජනය කරමින් මෙම ස්ථානයට පැමිණ සිටින මාගේ ආදරණීය ප්‍රියතුමාගෙන් අවසරයි. පුත්තුමා හදිසි වැඩකට සමුගන්නට වුණා. ඔහුගෙන් අවසර පතමි. දානයන් අතර උතුම්ම දානය ධර්මය කියලා දෙන්නේ. දානයන් අතර උතුම්ම දානය ධර්මය ඉගෙන ගන්න එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ දාන දානයන් අතර ධම්ම දානං නාති. ඒ ධර්මය අහන්නට ඕනේ සිත පහදවන්න. සිත සංසුන් කරගෙන. ඒ ධර්මය අහන්නට ඕනේ ලස්සනට පිළිවෙලකට. අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. والصلاة والسلام على أشرف الأنبياء والمرسلين أما بعد. දයාබර මිත්‍රවරුනි සහෝදරවරුනි මේ ලෞකික ජීවිතය මිනිස් ජීවිතය කෙනෙක් මේ ලෝකේ ජීවත් වීම ඒ උතුම්ම දායකය. ඒ උතුම්ම දායකය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයෙන්. උපමා කරනවා මෙන්න මේ ආකාරයෙන්. මිනිස් ජීවිතයක් මේ ලෝකේ ලැබෙන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. එතරම් පහසු දෙයක් නෙවෙයි. ඔහු උපමා කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. කනකස් බෑවේ මුහුද යට ඉඳන් අවුරුදු 100කට වතාවක් උඩ ඇවිල්ලා. ඒකේ හිලක් තියෙන ලීයකින් ඔළුව තමයි අහස බලන්නේ. ඒක කලාතුරකින්. එච්චර ලේසියෙන් සිදු වෙන්නේ නැහැ ඒක. කලාතුරකින් වෙන දෙයක්. ඒ වගේම තමයි මිනිස් ලෝකයේ මිනිස් ජීවිතය ලැබෙන්නේ. තවත් උමා කරනවා මේ ලෝකයේ පස් වැනි කොතරම්නම් පිළිලා තියෙනවද? නමුත් බුදුරජාණන් වහන්සේ මේ නිය පොතට පස් ටිකක් අරන් උපමා කරනවා මේ ලෝකයෙන් චුත වෙන හැමෝම නැවත මනුස්ස ලෝකයේ ඉපදෙන්නේ මෙන්න මේ තරම් කියලා. එහෙනම් මේ ලෝකයේ ධර්මයේ ගැන ඉගෙන ගන්න එක කෙතරම්නම් වටිනවද? දයවර මිත්‍රවරුනි සහෝදරවරුනි අපි කතා කරනවා සහෝදරත්වය, සංහිඳියාව, සාමය, සහෝදරකම. නම් ඒ සියල්ල වචනවලට පමණක් ප්‍රමාණ කරගෙන අපි ඒ ගැන කතා කරනවා. නමුත් එහෙම නෙවෙයි. අපි හොඳටම දන්නවා මිනිස් ලෝකයේ ජීවිතයක් ලබාගෙන ඉපදුන දවසේ ඉඳන් මරණකන් තියෙන කාලය අවුරුදු 20යි 30යි 40යි 50යි වැඩිමොත් 70යි. ඒ කාලය තුල අපි කෙතරම්නම් තණ්හාවෙන් ඊර්ෂ්‍යාවෙන් ජීවත් වෙනවා. හැම දෙයක්ම අපිට අයිති වෙන්නට ඕනේ. හැම දෙයක්ම අපිට වෙන්නට ඕනේ කියන චේතනාවෙන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තණ්හාව, මේ ඊර්ෂ්‍යාව, මේ සියල්ල සිතින් දුරු කරගෙන ජීවත් වෙන්න. තව දෙයක්ත් මේක තියෙනවා. මොකද? අපි අමතක කරා හැම ආගමක්ම කියන වැදගත්ම කරුණක්. ඒ බුදුදහමේ කියනවා, ඉස්ලාම් දහමේ කියනවා, ඒ වගේම කතෝලික, හින්දු මේ හැම ආගමකම කියන වැදගත්ම දෙයක් අපි අමතක කරා. ඒක බුදුදහමේ කියනවා නම් දේව ධර්මය. දේව ධර්මය. ඉස්ලාම් දහමේ කියනවා නම් ඉදා ලම් තස්තහි ෆස්නා මා ශිअත. අරබියෙන් ඔක කියන්නේ. ඒ කියන්නේ මොකක්ද?
මේ ලෝකේ ජීවත් වෙන කාලය තුල අවුරුදු 70ක් අවුරුදු 50ක් ජීවත් වෙනවා නම් ඒ ජීවිත කාලයේ ඒ ධර්මයට අනුගතව අනුකූලව හැසිරෙන්නට ඕනේ. දේව ධර්මයක් පිළිපදිනවා නම් දේව සංකල්පයක් තියෙන ධර්මයක් පිළිපදිනවා නම් ඒ දෙවිදාන කැමති දේ කරන්නට ඕනේ. කළ යුතු දේ කරන්නට ඕනේ. අකමැති දේ නොකරන්නට ඕනේ. එහෙනම් දේව ධර්මය මේ ලෝකයේ අපි ජීවත් වෙන කාලය තුල පවක් කිරීමට තියෙන ලැජ්ජාව හා බිය ඒ දෙකම කාටද නැති වෙන්නේ එතෙන් සිට ඔහුගේ ජීවිතය නිරේ කර පාපේ කර සුවන්ගේ තුරන් කරන ජීවිතයක් විදිහට පරිවර්තනය වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යාතිසං වපතේ බීජං දාතිසං හරතේ පලං කියලා. මහන්සේගේ නම ගෞතම සිද්ධාර්ථ. ගෞතම සිදුහත් කියන එක. නමුත් බුද්ධත්වයේ ලැබුණදා පටන් ඔහුව කුල නාමයකින් හෝ පෙරපත් නාමයකින් ඒ මොකුත්ම කතා කරේ නැහැ. බුද්ධත්වයේ ලැබුණු දවසේ ඉඳන්ම ඔහුට කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේට නම් 100ක් දැක ගන්නට පුළුවන්. එක නමක් මට පෙන්වන්න පුළුවන් නම් එක ආගමකට, එක කුලයකට, එක වංශයකට අයත් නමක් එකක්වත් නැහැ. එකක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ ඒ වගේ නම් තමයි සඳහන් වෙන්නේ. එතන කුල ભેද, ಜಾති ભેද, ආගම ભેද මොකුත්ම නැහැ කියන එක එතන සඳහන් වෙනවා. එහෙනම් කෙටි කාලයක් ජීවත් වෙන්න යන අපි මේ ලෝකයේ ඊටම ආදරේ, කරුණාවෙන්, මෛත්‍රිය දක්වමින්, සෙනෙහස පොවමින්, එකමුතුකමින්, සහෝදරත්වයෙන් සාමයෙන් ජීවත් වෙන්නට ඒ ලෝකෙ පුළුවන් කියන එක එතනින් කොහොමද? මේ ලෝකයෙන් මැද අපිට තියෙන ජීවිතය ඊටම දීර්ඝයි. ඒ ජීවිතයට මේ ලෞකික ජීවිතයේ මේ මිනිස් ජීවිතේ මේ මොකද්ද කරේ කියලා කල්පනා කරන්න. එහෙනම් මෙතනින් මම අවසන් කරන්නම්. මෙතන මේ සිටින මාගේ සහෝදර සහෝදරියන්ට ඒ වගේම ගුවන්විදුලි වෙළඳ සංගමන ඔවුන්ගේ ආයුෂ දීර්ඝ වෙනට ප්‍රාර්ථනා කරමින් සමුගන්නම්. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ආයුබෝවන්.